දිව්‍ය ලෝකයක් වගේ ලස්සන පාරාදීසයක් බලන්න යමුද? මම දැන් ඉන්නේ ලංකාවේ උස්සම දිය ඇල්ල. ඒ කියන්නේ බඹරකන්ද දිය ඇල්ල පේන මානේ. මේ ලස්සන පයින් ගස් වලින් වටවෙච්ච තැනක තමයි මම අද රැට නවතින්නේ. ඉතින් මේකේ නම තමයි Eco Wild Glamping බඹරකන්ද. ඉතින් රහම රහ වෙල්කම් ඩ්‍රින්ක් එකකින් තමයි අපේ ට්‍රිප් එක පටන් ගත්තේ. ඉතින් මේක glamping, ඒ කියන්නේ glamorous camping. මේ වගේ ටෙන්ට්ස් වල තමයි අපිට නවතින්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවානේ මේකේ රූම්ස් වල ඔක්කොම ෆැසිලිටිස් තියෙනවා. ඒ වගේම තමයි හැම ටෙන්ට් එකටම ඇටැච්ඩ් බාත්රූම් එකකුත් තියෙනවා. තව මේකේ කෑමත් මාරම රහයි. දැන් අපි යමු ලංකාවේ උසම දිය ඇල්ල බලන්න. වැස්සත් එක්ක දියැල්ල ඇක්ටිව් වෙලා තිබ්බේ. හැබැයි මේකේ ලස්සන මට වචන වලින් නම් කියන්න තේරෙන්නේ නැහැ. බඹරකන්ද හයික් එක යන අතරතුර මේ වගේ ලස්සන තැන් ගොඩක් අපි දැක්කා. ඊළඟ දවසේ උදෙන්ම මේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි ඊළඟට ගියා ඔහිය බොරලන්ද පැත්ත බලන්න. අපි නැවතුන තැනින්ම තමයි මේ ටුවර් එකත් ඕගනයිස් කරේ. ඉතින් අපේ වෙලාවට ඔහිය ස්ටේෂන් එකට කෝච්චියකුත් ආවා. ඔයාලටත් Eco Wild Glamping බඹරකන්ද ආවනම් මේ ඔක්කොම ප්ලේසස් ටික කවර් කරන්න පුළුවන්. අන්තිමට යකාගේ පඩි පෙළත් බලලම අපි ට්‍රිප් එක ඉවර කරා.